සිංහල ජාතිය අද වෙනකොට තියෙන ඉතාමත්ම දුර්වල තැනක. කොටින්ම කියනවා නම් ලෝකේ ගොඩක් අය සිංහලයන් කියලා ජාතියක් ඉන්නවද කියලා දන්නෙත් නැහැ. ඒත් ඔයාලා නිකමට මෙහෙම හිතන්න. ඉදිරි වසර කිහිපය ඇතුළත සිංහලයන්ගෙන් ප්‍රබල නායකයෙක් මතුවෙනවා. ඊට පස්සේ අනාගතයේ එක දවසකදී ලෝකෙන් භාගයක්ම ලංකාව විසින් පාලනය කරනවා. ඉතින් ගොඩක් අය කියනවා අනුර කුමාර කියන්නේ දක්ෂ නායකයෙක් කියලා. හැබැයි මේ අලුතින් එන නායකයා අනුර කුමාරටත් වඩා දක්ෂයි. අනුර කුමාරට හැරෙන්නවත් බෑ. මේක වෙන්න පුළුවන් දෙයක්ද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක දිගටම බලන්න. වීඩියෝ එක අවසානයේදී තේරෙයි අපි මේ කියන්නේ මොකක්ද කියලා. ලංකාවෙන් ප්‍රබල නායකයෙක් මතුවෙනවා කියලා විවිධ අනාවැකිකරුවන් කියපු අනාවැකි වීඩියෝස් ඔයාලා ඕන තරම් දැකලා ඇති. හැබැයි අද මේ වීඩියෝ එකට පදනම් වෙන්නේ අනාවැකිකරුවන් නෙවෙයි. මේ වීඩියෝ එකට පදනම් වෙන්නේ විද්‍යාඥයන්. ඉතින් විද්‍යාඥයන් පවසන දේවල් වලයි අනාවැකිකරුවන් පවසන දේවල් අතරයි වෙනසක් තියෙනවා. ඒ තමයි අනාවැකිකරුවන් කියන්නේ මේ දේවල් අනිවාර්යයෙන්ම මේ කාලෙදි සිද්ධ වෙනවා කියලා. ඒත් විද්‍යාඥයන් එහෙම අනිවාර්යෙන් වෙනවා කියලා කියන්නේ නැහැ. එයාලා කියන්නේ ඉහළ සම්භාවිතාවයක්, ඒ කියන්නේ ඉහළ හැකියාවක් තියෙනවා කියලා. ඉතින් ලංකාවෙන් අනාගතයේදී ගෙන්ගිස් ખાන් වගේ ප්‍රබල නායකයෙක් බිහි වෙන්න ලොකු සම්භාවිතාවයක් තියෙනවා. ඒ ගැන කතා කරන්න කලින් ගෙන්ගිස් ખાන් කියන්නේ කවුද කියලා අපිට දැනගෙන ඉන්න සිද්ධ වෙනවා. ගෙන්ගිස් ખાන් සහ ජෙන්ගිස් ખાන් කියන නම් දෙකම මෙයාට කියනවා. කොහොම හරි අපි මෙතනින් එහාට ගෙන්ගිස් ખાන් කියන නම තමයි පාවිච්චි කරන්නේ. මොහු 1162 අවුරුද්දේ මොංගෝලියාවේදී තමයි උපත ලබන්නේ. ඒ කාලේ මොංගෝලියාවේ ජීවත් වුණේ ගෝත්‍ර. මේ ගෝත්‍ර පාලනය කරන්න එක එක නායකයන් හිටියා. ගෙන්ගිස් ખાන්ගේ තාත්තත් මේ වගේ කුඩා ගෝත්‍රයක නායකයෙක්. ගෙන්ගිස් ખાන්ගේ තාත්තට බිරින්දෑවරු කිහිප දෙනෙක්ම ඉඳලා තියෙනවා. ගෙන්ගිස් ખાන් කියලා කියන්නේ දෙවනි බිරිඳගේ දරුවා. කොහොම නමුත් ගෙන්ගිස් ખાන් ඉපදෙන දවසේ මේ හැමෝම බය වෙනවා. මොකද මෙයා ඉපදෙනකොටම අතේ ලේ කැටියක් ගුලි කරගෙන තමයි ඉපදිලා තියෙන්නේ. ඒ නිසා අනාගතයේදී විශාල මිනිසුන් පිරිසක් ඝාතනය කරන විලන් කෙනෙක් වෙයි කියලා එදා අනාවැකියක් පහළ වුණා. වැඩිකල් යන්නේ නැතිවම ඒක ඇත්තක් බවට පත් වුණා. වයස අවුරුදු 9 වෙද්දී ගෙන්ගිස් ખાන් තමාගේ අයියව ඝාතනය කළා. ඒකට හේතුව තමයි තමන්ගේ කෑම වලින් කෑම අරගෙන හොරෙන් කාපු එක. ඒ තමා මෙයාගේ පළවෙනි ඝාතනය. කොහොමරි ගෝත්‍රයේ නායකයාගේ පුතෙක් නිසාම ඔහුට දඬුවම් ලැබෙන්නේ නැහැ. ඒ වුණාට වයස අවුරුදු 12 වෙද්දී පාරට වැටෙන්න මේ ගෙන්ගිස් ખાන්ගේ පවුලට සිද්ධ වෙනවා. මොකද ගෙන්ගිස් ખાන්ගේ තාත්තට විරුද්ධ පුද්ගලයෙක් විසින් වස දීලා මරණයට පත් කරනවා. ඉතින් ඊට පස්සේ නායකයා වෙන්න ඕනේ ගෙන්ගිස් ખાන් වුණත් නායකකම ගන්න ගෙන්ගිස් ખાන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද ගෙන්ගිස් ખાන්ට එතකොට වයස අවුරුදු 12යි. පුංචි ළමයෙක්ට අවනත වීම ගොඩක් අය ප්‍රතික්ෂේප කළා. නායකකම බාර ගන්න වෙන කෙනෙක් හිටියෙත් නැහැ. හිටපු එකම අයියත් ගෙන්ගිස් ખાන් ඝාතනය කළා. ඒ වුණාට හිතපු නැති විදියට ගෙන්ගිස් ખાන් ආපහු එනවා. ගෙන්ගිස් ખાන් කරන්නේ තාත්තට හිතවත් පාලකයෙක්ගේ හමුදාවට බැඳෙන එක. යාළුවාගේ පුතා නිසාම ගෙන්ගිස්ට හොඳ තනතුරක් දීලා ඔහුව හමුදාවට බඳව ගන්නවා. ඒ කාලේ ගෝත්‍ර අතර තිබුණු යුද්ධ වලින් හැම එකක්ම වගේ ජයග්‍රහණය කරපු ගෙන්ගිස් ખાන්ට ඔහුගේ දුවව කසාද බඳලා දීලා තමාගේ පාලන ප්‍රදේශය තමාගේ මරණයෙන් පස්සේ ගෙන්ගිස් ખાන්ට බාර දෙනවා. ඊට පස්සේ ගෙන්ගිස් ખાන් ප්‍රතිවාදී වෙච්ච හැම රාජ්‍යයකටම යුද ප්‍රකාශ කරන්න දෙපාරක් හිතුවේ නැහැ. මේ විදිහට ප්‍රතිවාදී ගෝත්‍ර යුද්ධ කරලා පරාජය කරලා ඒ ගෝත්‍රයන්ගේ හමුදාව එකතු කරගෙන හමුදාව විශාල කරගත්තා වගේම තවත් ක්‍රමයකින් බලය වැඩි කරගන්න ගෙන්ගිස් ખાන් තීරණය කළා. ඒ තමයි ගෝත්‍ර නායකයන්ගේ දූවරු කසාද බැඳලා ඒ ප්‍රදේශ අත්පත් කර ගැනීම. ඉතින් මේ විදිහට මුළු මොංගෝලියාව පුරාම තමාගේ පාලනය ප්‍රචාරය කරගත්ත ගෙන්ගිස් ખાන්ගේ ඊළඟ වෑයම වුණේ මොංගෝලියාවෙන් පිටතට තමාගේ පාලනය අරගෙන යන එක. මොංගෝලියාවෙන් පිටට පැමිණෙන ගෙන්ගිස් ખાන් එම රාජ්‍යයන් අල්ලගන්නෙත් සුපුරුදු උපක්‍රම පාවිච්චි කරලා. ඉතින් මේ විදිහට යුද්ධ කරලා වගේම සාමකාමීව රජවරුන්ගේ දූවරු විවාහ කරගෙන මුළු ලෝකයේම ගොඩක් රාජධානි යටත් කරගන්න ගෙන්ගිස් ખાන් සමත් වුණා. මේ විදිහට චීනයේ ඉඳන් යුරෝපා රටවල් වලට එනකම්ම තමාගේ පාලනය පතුරවාගෙන හිටපු ගෙන්ගිස් ખાන් 1227 දී මරණයට පත් වෙනවා. ඒ වගේම මෙයා 1206 දී හදාගත්ත මොංගෝලියන් අධිරාජ්‍ය වර්ෂ 1368 වෙනකම් පැවතිලා තියෙනවා. ඒ කාලේ ලෝකේ විශාල ප්‍රමාණයක් තනිකරවම ගෙන්ගිස් ખાන්ට තමයි අයිති වෙලා තිබ්බේ. ඒ වගේ මේ භූමි කොටස අයිති කරගන්න ගෙන්ගිස් ખાන් මිලියන 50කට ආසන්න මිනිසුන් ප්‍රමාණයක් ඝාතනය කරලා තියෙනවා. ගෙන්ගිස් ખાන් ගැන තවත් තොරතුරු කියනවා නම් මෙයාගේ බිරින්දෑවරු 500 විවිධ රටවල් වල අය. ඒ වගේම දරුවන් 1000කටත් වඩා ඉඳලා තියෙනවා. දරුවනුත් ගෙන්ගිස් ખાන් වගේම ක්‍රියා කරලා මොංගෝල් අධිරාජ්‍ය විශාල කිරීමට කටයුතු කිරීම නිසාම අදට ජීවත් වන පුද්ගලයන් 200කට එක්කෙනෙක් ගෙන්ගිස් ખાන්ගේ පරපුරෙන් පැවතෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඒ නිසා ගෙන්ගිස් ખાන්ගේ ජාන පරම්පරාවෙන් පරාවට සම්ප්‍රේෂණය වීම නිසාම නැවත කොහෙන් හෝ ජෙන්ගිස් ખાන් කෙනෙක් මතුවෙන්න ඉඩක් තියෙනවා.
ඒක ජාන විද්‍යාත්මකව පැහැදිලි කරන්නේ මෙහෙමයි. ගෙන්ගිස් ખાන් වගේ චරිතයක් බිහිවීමට ඒ පුද්ගලයාගේ ජානමය සැකස්ම ගොඩක්ම බලපානවා. වීරත්වය සඳහා බලපාන ජාන වර්ග කිහිපයක් තියෙන්න පුළුවන්. අපි උදාහරණයකට හිතමු වීරත්වය සඳහා බලපාන ජාන 4ක් තියෙනවා කියලා. මේ ජාන 4 අපි කැපිටල් I1, කැපිටල් I2, කැපිටල් I3 සහ කැපිටල් I4 කියලා නම් කරමු. ජාන 4යි කියලා කියන්නේ ඇලීල 8යි. ඉතින් මේ ඇලීල ඔක්කොම ප්‍රමුඛ වුණොත් තමයි කාටවත් බය නැති වීරයෙක් පහළ වෙන්නේ. ඒ කියන්නේ මේ ඔක්කොම ජාන සිම්පල් I වෙන්නේ නැතුව කැපිටල් I වුණොත් තමයි වීරත්වෙන් අධික පුද්ගලයෙක් බිහි වෙන්නේ. ඒක වෙන්නේ දෙමාපියන්ගේ ජන්මානු හැදෙනකොට මේ වීරත්වයට අදාළ ජාන ඔක්කොම ප්‍රමුඛ වෙලා ආවොත්. යම් හේකින් ඔක්කොම නිලීන වෙලා આવොත් බයගුල්ලෙක් වෙලා තමයි උපත ලබන්නේ. ඉතින් ගෙන්ගිස් ખાන්ව අපි මේ සඳහා ගත්තේ ලෝකේ උපදින 200කින් එක්කෙනෙක් ගෙන්ගිස් ખાන්ගේ පරම්පරාවෙන් එන අය කියන එක ලෝකයේ තුල ප්‍රසිද්ධ උදාහරණයක් නිසා. නමුත් ලංකාව වගේ රටක් ගත්තොත් මේ 200න් එකේ සම්භාවිතාවය ගොඩක් අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම මොංගෝලියාව සහ ඒ කාලේ මොංගෝලියාව ආක්‍රමණය කරපු ප්‍රදේශ සලකලා බැලුවොත් මේ 200න් එකේ සම්භාවිතාවය මීට වඩා වැඩි වෙන්න පුළුවන්. කොහොම නමුත් අපිට ගෙන්ගිස් ખાන් අවශ්‍ය නැහැ. මොකද සිංහලයන් කියන්නේම වීරයන්ගෙන් පැවතෙන පරම්පරාවක්. කැප්පෙටිපොළ වීර පුරන්නප්පු වගේ වීරයෝ ගණනාවක් අපේ පරම්පරාවෙන් උඩට ගියොත් හොයාගන්න පුළුවන්. ඒ නිසා අපේ සමාජය තුල මේ වගේ වීරයෝ ඕනතරම් පහළ වෙනවා ඇති. එහෙනම් කොහොදන්නේ වීරජාන? ඒ වගේම කෝ මේ වීරයෝ? ඒකට හේතුව තමයි සිංහලයෝ මේ වෙනකොට විවිධ ප්‍රොපගැන්ඩා වලට අහු වෙලා ඉන්නවා. ඒ අතරින් එකක් තමයි සිංහලයන් දුර්වලයන් කියන ප්‍රොපගැන්ඩාව. හරියටම කියන්න දන්නේ නැති වුණත් සමහර විට මේක සිංහලයන් නැගී සිටිනවට අකමැති යම්කිසි පිරිසකගේ ප්ලෑන් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඇයි අපි එහෙම කියන්නේ? ඉතිහාසයේ මේ වගේ දේවල් ඕන තරම් සිද්ධ වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ඉස්සර ඇමරිකාවේ නිග්‍රෝ ජාතිකයන් පහත් ජන කොට්ටාසයක් විදිහට සැලකීමේ ප්‍රොපගැන්ඩා ක්‍රම ක්‍රියාත්මක කරලා තියෙනවා. මොකද එහෙම වුණොත් තමයි සුදු ජාතිකයන්ට නිග්‍රෝ ජාතිකයන්ව කන්ට්‍රෝල් කරලා තියාගන්න පුළුවන් වෙන්නේ. නීග්‍රෝ වහලන් තුළ වහල් මානසිකත්වයේ ව්‍යාප්ත වන පරිදි කළ ප්‍රචාරණය කොතරම් සාර්ථකව ඔවුන්ගේ සිත් තුළ මුල් බැසගත්තේද කියලා කියනවනම් පසුකාලීනව වහල් බවින් නිදහස ලැබීමටද සමහර නීග්‍රෝ ජාතිකයන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉතින් මේ වගේ වහල් මානසික තත්ත්වයකට අහු වුණා කියලා කියන්නේ ඉවරටම ඉවරයි. උදාහරණයක් විදිහට හිතන්න සිංහලයන්ගෙන් බිහි වුණා කියලා හරියට පරණ වීරයෙක් වගේ ජානමය ස්වභාවයක් තියෙන පුද්ගලයෙක්. ඒ වුණාට මේ යටහත් පහත් වහල් මානසික ස්වභාවය නිසාම අර වීරයා සමාජය තුළින් උඩට මතුවෙන්නේ නැහැ. ඉතින් මේකට අපිට කරන්න තියෙන එකම දේ තමයි මේ ගැන සිංහල ජාතිය පුළුවන් තරම් දැනුවත් කරන එක. ඉතින් මේ හා සම්බන්ධව ඔයා හිතන්නේ මොනවද කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේම අලුත්ම වීඩියෝකින් හම්බෙන බලාපොරොත්තුෙන් අදට සමු අරගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝවක් දාපු ගමන් ඔයාලඟට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්. අවධානමින් මිදමු. අපි දැනුවතුමු. ගෑස් රෙගියුලේටරය අවුරුදු 5කට වතාවක්. ගෑස් බටය අවුරුදු 2කට වතාවක්. හරි කාලෙට හරි විදිහට මාරු කරමු.